මට හිතෙනවා 2025 කියලා කියන්නේ ගොඩක් අයගේ හීන හැබෑවුන හරිම ආදරණීය අවුරුද්දක් කියලා. මම දැක්කා තමන්ගේ හීන වෙනුවෙන් කැපවුණු ගොඩක් අයට ඒ කැපකිරීම් වල ප්‍රතිඵල හරි ලස්සනට ලැබෙනවා. උත්සාහය කැපවීම එක්ක තමන්ගේ හීන ගැන හොඳ විශ්වාසයකුත් තියෙනවා නම් ඒක තමයි මැජික් එක. මගේ ජීවිතේටත් ගොඩාක් දේවල් ලැබුණ සහ මං මාව හොයාගත්ත මගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක 2025. ඉතින් ඔන්න මම පොරොන්දු වුණා වගේම අද ඉඳන් අපි ඩිසෙම්බර් ලාස්ට් වීක් වෙනකන් ස්ටෙප් බයි ස්ටෙප් 2026ට කලින් ඔයා කළ යුතුම දේවල් ගැන කතා කරනවා. හැම වීක් එකක්ම හරි ලස්සනට ප්ලෑන් කරලා ලොකු රෂ් එකක් අනවශ්‍ය ස්ට්‍රෙස් එකක් නැතුව 2026ට අලුත් ආරම්භයක් දෙන්න මම ඔයාට කියලා දෙන්නම්. මෙන්ටල්, ෆිසිකල් and ඩිජිටල් රීසෙට් එකක් දෙන්න මම ඔයාට කියලා දෙනවා. මේ වීඩියෝ එක අරුණාම තව වීඩියෝ 5ක් මම අරන් එනවා 2026ට කලින් ඔයා කළ යුතුම දේවල් ගැන. කිසිම අරමුණක් නැතුව කරන විදියක්වත් හිතාගන්න බැරුව නම් ඔයා හිටියේ වෙන කිසිම දෙයක් ඕන නෑ මම කියලා දෙන විදියට සතියෙන් සතිය මං කියලා දෙන වැඩ ටික කරන්න. අද ඔයා වෙන කිසිම දෙයක් කරන්න ඕන නෑ. එකම එක දෙයක් කරන්න. මේ හිටිය විදිය හොඳටම ඇති. මම වෙනස් වෙනවා අලුත් ආරම්භයක් දෙනවා කියන විශ්වාසය විතරක් ඇති කරගන්න. අලුතින් පටන් ගන්න ආසාවක් ඇති කරගන්න. ගෙවිලා ගිය දවස් ගැන, අහිමි වීම ගැන, නොලැබීම් ගැන, නාස්ති වුණ කාලේ ගැන පසුතැවෙන එක නවත්තලා මගේ හෙට දවස මම ප්ලෑන් කරනවා කියන තීරණය ගන්න. මම හැමදාම කියනවා අපි අපේ අරමුණු වලට යන ගමනේදී වැටෙන තැන් එනවා. හැබැයි වැටුණා කියලා අපි පරාද වෙන්නේ නැහැ. නැවත අහපව් නැගිටින එක ප්‍රතික්ෂේප කළොත් තමයි අපි පරාද වෙන්නේ. ඉතින් අද ඔයා කරන්න ඕන එකම එක දෙයයි ඔයා අහපව් නැගිටින්න ඕනේ. තනියම කරන්න අමාරු නම් මාව අල්ලගන්න අපි හැමෝම එකට එකතු වෙලා නැගිටින්න ඕන. අපි හැමෝම මිනිස්සු. ඉතින් අපි අතින් වැරදීම් වෙනවා, අතපසුවීම් වෙනවා, මගහැරීම් වෙනවා. ඒක ඔයාට මට අපි හැමෝටම පොදු හරිම සාමාන්‍ය දෙයක්. මේ ලෝකෙටම ජීවිතේ වරද්දගත්ත, වැරදි තීරණ ගත්ත එකම එක මිනිස්සයා ඔයා කියලා හිතන එක නවත්තන්න. එහෙම තමයි ජීවිතේ සමහර කාලෙනව ඔහේ ගෙවිලා යන. හැබැයි අපිට ට්‍රැක් එකට වැටෙන්න අවස්ථාවක් ලැබුණාම ඒක ප්‍රතික්ෂේප කරන්න එපා. අයියෝ මම අරක කළේ අපරාධේ, මම මේක කළේ අපරාධේ, මට තිබුණේ මේ විදිහට කරන්න, ඇයි මම මෝඩ වුනේ කියලා ජීවිතය ගැන පසුතැවිලි වෙන්න හූල්ලන්න එපා. ඔයා හිතන්න උනානම් උනේ ඔයාගේ ජීවිතේ වෙන්න තිබුණ හොඳම දේ. ඔයාගේ ළඟම හිටිය මිනිස්සු ආගෙන් ඈත් වුණා නම් ඔයා හිතන්න ඔයා ස්තුතිවන්ත වෙන්න ඔයා වටේට හිටිය නරක නපුරු මිනිස්සුන්ගෙන් ඔයාව ආරක්ෂා කළාට. ඔයා කර කර හිටිය රැකියාවෙන් රිසයින් වුණා නම් ඔයා ජොබ් එක නැති වුණානි කියලා කලකිරෙන්න එපා. ඔයා හිතන්න මොන දේ නැති වුණත් ඔයා දැන් සතුටින් සැනසීමෙන් ඉන්නවා කියන එක. අලුත් තැනකින් මම පටන් ගන්නවා කියන එක. ඔයා මේ පාර එක්සෑම් එක හරියට කරගත්තේ නැත්නම් ඔයාව පරාජිතයෙක් විදිහට දැකලා ජීවිතේ හැමදේම අතහරිනවා වෙනුවට අදම ආපහු පටන් ගන්න. එක්සෑම් එකට හොඳ එක්ස්පීරියන්ස් එකකුත් ලැබුණ නිසා කලින් උන අඩුපාඩු හදාගෙන අයිලන්ඩ් රෑන්ක් එකක් දාන්න වැඩ කරන්න. ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ් ගර්ල්ෆ්‍රෙන්ඩ් වව දාලා ගියා නම් මේ ලෝකේ ඉන්න අවාසනාවන්තම මිනිස්සයා ඔයා කියලා ලේබල් ගහගෙන අඩ ඉන්න නැතුව ඔයාව මගහැරගත්ත එක ගැන අපරාධේ කියලා යාට හිතන තැනට ඔයාව ගොඩනගා ගන්න. දන්නවද? ඔයාට හරියට තාම පෙනුනේ නැති වුණාට, තේරුනේ නැති වුණාට ඔය මොන දේ වුණත් වෙලා තියෙන්නේ ඔයාගේ හොඳම දවස් වෙනුවෙන් ඔයාව සූදානම් කරන්න. මම විශ්වාස කරන දෙයක් තමයි ඇතුළාන්තයෙන්ම හොඳ මිනිස්සෙක්ගේ ජීවිතේ මේ සබාදහම විසින් නරක නපුරු දේවල් වලින් ආරක්ෂා කරනවා. සමහර වෙලාවට ඔයාට ටිකක් අඬන්න, දුක් වෙන්න සලස්සලා හරි ඔයාට නොගැලපෙන දේවල්, නොගැලපෙන මිනිස්සු ආගෙන් ඈත් කරනවා. දවසක ඔයා යන්න ඕන ලස්සනම ජීවිතය වෙනුවෙන් ඔයා දැනගෙන ඉන්නම ඕන පාඩම් ඔයාට ටිකක් රිද්දලා හරි කියලා දෙනවා. ඉතින් සබාදහමෙන් ඔයාට ලැබෙන ආශිර්වාදයේ ප්‍රතික්ෂේප නොකර ඒක ආදරෙන් පිළිගන්න. ඔයාව හොයාගෙන ඒ පාර දිගේ යන්න. ඒ යන අතරමඟදිත් ඔයාට එක එක විදි අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙනවා. හැබැයි එදාට ඔයා වැටෙන්නේ නැහැ. මොකද ඔයා දන්නවා මේ හැමදේම වෙන්නේ මගේ හොඳට. ඉතින් ටිකක් අමාරුණත් ශක්තිමත්ව ජීවිතයට මුහුණ දෙන්න. අපිට අපේ ජීවිතේ මේ වෙනකම් වෙලා ඉවර වුණ දේවල් ගෙවිලා ගිය දවස් වෙනස් කරන්න බෑ.
එහෙම වෙනස් කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. මේ සිද්ධ වුණ හැම දෙයකටම පස්සේ දැන් ඉන්න ඔයාව පිළිගන්න මුලින්ම. ඔයාම ඔයාව විවේචනය කරනවා නම් පරාජිතයෙක් විදිහට ඔයාවම ඔයා ලේබල් කරනවා නම් ඔයාගෙන් පිට ලෝකෙ ගැන කතා කරන්න දෙයක් නැහැ. හැම දෙයක්ම සිද්ධ වෙලා ඉවර වුණත් ඔයාට ඔයා ඉන්නවා. ඔයා හොඳට හිතුවොත් ඔයාව බලා ගන්න එකම එක තීරණයක් ඔයා ගත්තොත්, ඔයාව විශ්වාස කරන්න පටන් ගත්තොත් ඔයාගේ ජීවිතේ ඉස්සරහට වෙන්න තියෙන දේවල් වෙනස් කරන්න ඔයාට පුළුවන්. ඔයාගේ හැකියාවන් වටිනාකම් විශ්වාස කරන්න. වෙන දෙයක් ඕනේ නැහැ. මෙච්චර දේවල් මේ ජීවිතය ඇතුලේ සිද්ධ වෙලත් තාමත් හැමදේම දරාගත්ත ඔයාගේ හිතේ හයිය ගැන සතුටු වෙන්න. 2023 අවුරුද්දේ එන්ඩ් එක කියන්නේ මම වැටෙන්න පුළුවන් බිඳුවටම වැටලා හිටිය අවුරුද්දක්. හැබැයි මම මාව දරාගත්තා. මම කොහොමද ආපහු පටන් ගන්න කියලා මම හිතුවා. එක එක විදිහට උත්සාහ කළා. වැටෙන පාරට මම නැගිටින්න ක්‍රම හෙව්වා. ඉතින් 2024 පටන් ගද්දී මම මගේ ඉයර් ප්ලෑන් එකේ පළවෙනි පිටුවේ ලිව්වේ මේ ලෝකේ මම දැක්ක ශක්තිමත්ම මනුස්සයා මම කියලා. ඇත්තටම අදටත් මම විශ්වාස කරනවා මේ ලෝකේ මම දන්න ශක්තිමත්ම මනුස්සයා මම. මම වැටුණාද මට අමාරු කාලයක් තිබ්බද කියලා අදටත් දන්නේ මම විතරයි. කවුරු නැතත් මේ හැම දවසකම මට මං හිටියා. කිසිම හේතුවක් නිසා ඔයා ඔයාටම විවේචනය කරන්න එපා. ඔයා ඔයාගේ ජීවිතේ හරි ඍණාත්මක විදිහට දකින්න ඔයා වටේට සිද්ධ වෙන්නම ඍණාත්මක දේවල්. ඒ නිසා මේ ජීවිතය ඇතුලේ මොන දේ වුණත් ඔයාට සතුටු වෙන්න එක හේතුවක් හොයාගන්න. අහපව් නැගිටින්න ක්‍රමයක් හොයාගන්න. ඔයාගේ ජීවිතේට ප්‍රශ්න එනවා නම් ඒ එන්නේ විසඳුමකුත් එක්ක. ප්‍රශ්නෙම කොනක කොහේ හරි විසඳුමක් තියෙනවා. හැම වෙලාවකම විශ්වාස කරන්න මම ඉන්න ඕන තැන මෙතන නෙවෙයි. ලස්සන ගමනක් මට තියෙනවා කියන එක. ලොකු හීන දකින්න. ජීවත් වෙනවා කියලා කියන්නේ කාලෙන් කාලෙට එක එක විදිහේ අභියෝගවලට මුහුණ දෙන එක. එහෙම අපේ ජීවිතවලට අභියෝග නැහැ කියලා කියන්නේ කිසිම අරමුණක් නැහැ කියන එක. ඉතින් අරමුණක් නැති මිනිස්සු මේ ලෝකේ ඉන්න පුළුවන්ද? අරමුණු තමයි අපේ ජීවත් වීමේ එකම බලාපොරොත්තුව. මම විශ්වාස කරනවා ඔයාට මේ වීඩියෝ එක මුණ ගැහුණා නම් සහ ඔයාට මේ කතාව අහගෙන ඉන්න හිතුණා නම් මේ තමයි ඔයාගේ ජීවිතේ ඔයාව හොයාගනිමින් ඉන්න කාලේ. ඕනනම් දිනෙත් එක්ක දාලා මම මේ කියන දේ ලියලා තියාගන්න. 2026 කියන්නේ ඔයාගේ ජීවිතේ ඔයා හිතන්නේවත් නැති තරම් ලස්සනට සාර්ථක වෙන අවුරුද්දක්. ඔයාට මාව හරි මම වගේ ඔයාට මොටිවේෂන් එකක් දෙන්න පුළුවන් කෙනෙක් හරි මුණ ගැහෙන එකත්, ඔයා උවමනාවෙන් ඒ කතාවට අහුම්කම් දෙන එකත්, ඔය වෙනුවෙන් පළවෙනි පියවර තියන එකත් මේ විශ්වය ඔයා වෙනුවෙන් ගහපු ප්ලෑන් එකක්. විශ්වයේ ආශිර්වාදය ඔයාට ලැබෙන නිසායි ඉස්සරහට එන්න තියෙන ලස්සන දවස් වෙනුවෙන් ඔයාට ඔයාව සූදානම් කරගන්න මේ වගේ දේවල් මුණගස්සන්නේ. ඉතින් මේ දේවල් ඇහුනේ නෑ, පෙනුනේ නෑ වගේ තවත් වැටුණු තැනම වතිරිලා ඉන්නේ නැතුව නැගිටලා පටන් ගන්න. තාමත් ඔයා පරක්කු නෑ. ඔයාට අලුත් ආරම්භයක් දෙන්න හොඳම වෙලාව තමයි මේක. ඒ නිසා මම පටන් ගන්නවා. මම මගේ හීන වෙනුවෙන් වැඩ කරනවා. මගේ ගමන නවත්තන්න කිසිම කෙනෙක්ට කිසිම දෙයකට අවස්ථාවක් දෙන්නේ නෑ කියන දේ හිතට ගන්න. ඊළඟට කරන්න ඕන දේ මම කියලා දෙන්නම්. ඔයාට ඔයාව විශ්වාස නැත්තම් අඩුම ගානේ මාව විශ්වාස කරලා හරි පටන් ගන්න. මේ සතිය පොඩ්ඩක් එළියට ගිහින් ඔයා ආස තැනකට ගිහිල්ලා එන්න. ඔයාගේ හිතට සතුටක් සැනසීමක් දැනෙන දේවල් කරන්න. යන්නම තැනක් නැත්තම් එයාපොඩ්ස් දෙකයි ෆෝන් එකයි චාර්ජ් කරගෙන තියෙන ලස්සනම ඇඳුම ඇඳලා ආසම ෆැෂන් එකක් කරගෙන ගිහින් නගින්න. ඔයාට දවසින් ගිහිල්ලා එන්න පුළුවන් දුරම බස් එකකට. ජනේලේ අයින ෂීට් එකක වාඩි වෙලා ආසම ප්ලේලිස්ට් එකකුත් ප්ලේ කරගෙන ගිහින් එන්න. ඒ යන අතරමඟට ඔයාගේ ජීවිතය ප්ලෑන් කරන්න. ඔයාගේ හීන ඇතුලේ ජීවත් වෙන්න මේ පැය ගාන. අපි ඇතුලේ තියෙන ෆැන්ටසියක්. ඒ ෆැන්ටසිය ඇතුලේ ජීවත් වෙන්න. එදාට ඔයාට ඔයාව හොයාගන්න පුළුවන් සහ ඒ ෆැන්ටසිය යථාර්ථයක් කරගන්න පුළුවන්. 2026 අවුරුද්දට ලෑස්ති වෙන්න මම ඔයාට කියලා දෙන ඊළඟ ඇඩ්වයිස් එක මොකක්ද කියලා මම කලින් කියන්නේ නැහැ. දේවල් ගොඩක් ඔළුවේ තියාගන්න අවශ්‍ය නැහැ. ඒ නිසා දැනට මේ විශ්වාසෙ විතරක් ඇති කරගන්න. ඒ වගේම පොඩි නෝට්බුක් එකක් ළඟ තියාගන්න. 2026ට කලින් ඔයා කළොත් හොඳයි කියලා හිතන දෙයක් තිබුණොත් ඒක ලියා ගන්න පුළුවන් ඔයාට. එතකොට ඩිසෙම්බර් මාසයේ ඔයා ඒ වෙනුවෙන් ලෑස්ති වෙන්න ඕන to do list එකක් හදාගන්න. ඔයා දන්න දේවල්
දේවල් ඔයාට දැනෙන විදියට ලියාගන්න. ඔයා to do list එකක් දැම්මත් නොදැම්මත් week by week අපි කරන්න ඕන දේවල් ටික මම ඔයාට කියලා දෙනවා. තව පොඩි remind එකක් තියෙනවා. December මාසේ 21 days program එකට join වෙන්න කැමති අයට අද ඉඳන් join වෙන්න පුළුවන්. ඒකෙදි වෙන්නේ ඔයාට තනියම හදාගන්න බැරි ජීවිතේ මාත් එක්ක එකතු වෙලා හදාගන්න එක. ඒ ගැන details ඕන අය මට WhatsApp message එකක් දාන්න. ඉතින් මාව අහගෙන හිටියට බලාගෙන හිටියට thank you so much. එහෙනම් next week ඉඳන් 2026ට last වෙන ready වෙන්න. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා තියාගන්න. අපි හැමෝම එකතු වෙලා ලස්සන ගමනක් යමු.